සුබ දවසක් වේවා හැමෝටම. ඉතින් මේ දවස්වල සමාජ මාධ්‍යයට ගියාට පස්සේ අපිට නිතරම දකින්න ලැබෙන පෝස්ට් එකක් තමයි නොවැම්බර් 21 වෙනිදා මේ ආණ්ඩුවට එරෙහිව ලොකු සටනක් දියත් කරන්න අර මේ රට විනාශ කරපු මේ රට හැම අතින්ම බංකොලොත් කරපු කුඩු කාරයන්ට උදව් කරපු කුඩු ගෙනල්ලා ලොකු ව්‍යාපාර හදන්න උදව් කරපු ඒ වගේමයි පාතාලය ලොකුවට උස්සල තියපු පාතාලය ව්‍යාප්ත කරපු මේ රටේ ඉපදෙන්න ඉන්න දරුවත් නායකාරය කරපු ඒ වගේම මේ රට සහ මුලින්ම බංකොලොත් කරපු කාලකන්ණි දේශපාලඥයෝ එකතු වෙලා දැන් මේ ආණ්ඩුව අරගෙන යන ක්‍රමය හරියන්නේ නැල්ලු මේ ආණ්ඩුව කිසි දෙයක් කරන්නේ නැල්ලු මේ ආණ්ඩුව පරාජිතයිලු. ඉතින් මේ වගේ නොයකුත් අපේ රටේ ජනතාවට බොරු කියා මෙන්න මේ වගේ දෙයක් කරන්න යනවා කියලා අපි දකිනවනේ සමාජ මාධ්‍ය. ඉතින් අපිට නම් රටේ ජනතාව විදිහට අපි දැක්කා උඹලා මේ අවුරුදු ගාණක් කරපු රට. උඹලා හරියට මේ රට කරා නම් උඹලා ওই කියන විදියට කරා නම් මේ රට සිංගප්පූරුවටත් වැඩිය හොඳ රටක් වෙලා තියෙන්න එපා. ඉතින් එහෙම නෙවෙයිනේ මේ රට බාර දුන්නේ අනුර කුමාර දිසානායකට මේ රට සාමුලින්ම විනාශ කරලා බංකොලොත් කරපු රටක් විදියට. ඒකින්ද උඹලගේ ඔය බොරු වලටයි උඹලගේ ඔය දැන් ඔය ලොකු එජෙන්ටා වලටයි මිනිස්සු රැවටෙන්නේ නැහැ. ඒක හොඳට මතක තියාගන්න. උඹලා තාමත් හිතාගෙන ඉන්නේ අර පරණ මිනිස්සු ඉන්නවා කියලා. ඒ පරණ මිනිස්සු තමයි අද අර මොකද්ද ඒකට කියන්නේ මේ අස්වැසු මෑරන් අර මහින්ද රාජපක්ෂ බලන්න යන්නේ. අන්න ඒ සෙට් එක තමයි ඔය පරණ මිනිස්සු. හරිද? යන් ජෙනරේෂන් එක ඊට පස්සේ අපිට ඉස්සල්ලා පරම්පරාව හැබැයි ඊට ඉස්සල්ලා පරම්පරාව තමයි ඔය වහල්ලු වෙලා හිටියේ. දේශපාලන වහල්ලු වෙලා. කහනම් කහ රතුනම් රතු කොළනම් කොළ. එතකොට ඒ වගේන් ගැලවෙන්නේ නැතුව හිටියේ ඔය අපිටත් ඉහළ නෙවෙයි ඊටත් එහා පරම්පරාව තමයි ඒ මතයෙන් හිටියේ. හැබැයි දැන් ඉන්න පරම්පරාව ඔය උඹලා හිතන පතන පරම්පරාවක් නෙවෙයි. උඹලා ඔය කියන බොරු වලට රැවටෙන පරම්පරාවක් නෙවෙයි. මොකද දැන් ඉන්න මිනිස්සු මේ සමාජ මාධ්‍ය මේ රටේ මේ ලෝකේ වෙන දේවල් හැමදේම දන්නවා. අනිත් රටවල් දියුණුුනේ කොහොමද? අනිත් රටවල් කරගෙන යන්නේ කොහොමද? අනිත් රටවල් වල තියෙන සංස්කෘතිය මොකද්ද? අනිත් රටවල් වල තියෙන දේශපාලනය මොකද්ද? අනිත් රටවල් වල තියෙන මොකද ඉගෙනීම මොකද්ද? ඉතින් මේ හැමදේම අපේ රටේ මිනිස්සු දන්නවා. ඒකින්ද උඹලා ඔය බොරු බේගල් ඇදලා ඉවිල්ලා ඔය නොවැම්බර් 21 වෙනිදා මේ ආණ්ඩුව එලවන්න කියලා ඉවිල්ලා ලොකුවට පෝස්ට් සමාජ මාධ්‍යයේ යවාගෙන ඉවිල්ලා මේ දැන් වෙලා තියෙන්නේ මහින්ද කවුද? නාමල්ගේ සෙට් එකක් ඉන්නවා Facebook පරම්පරාවක්. හරිද? මෙන්න මේ පරම්පරාවට සල්ලි දීලා තමයි මම නම් දකින විදියට මේ දේවල් කරන්නේ. හරිද? මේ දේවල් කරන්නේ. එතකොට දැන් සමාජ මාධ්‍යෙට ගියාට පස්සේ නාමල්ගේ සෙට් එකම තමයි ඔය පෝස්ට් ෂෙයා කරන්නේ. එක එක නම් වලින් group හදාගෙන Facebook page හදාගෙන Facebook account හදාගෙන ලොකු ව්‍යාපාරයක් කරගෙන යනවා සමාජ මාධ්‍ය තුල. එතකොට ඔයගොල්ලෝ බලන්න ආදරණීය අම්මේ තාත්තේ මේවට දාලා තියෙන කමෙන්ට් බලන්නකෝ. මේවට දාන්නේ සාමාන්‍ය මහ ජනතාවනි කමෙන්ට්. කමෙන්ට් 90%ක්ම මේ කාලකන්ණියන්ට බැනලා දාලා තියෙන්නේ. මේ කාලකන්ණියන්ට බැනලා දාලා තියෙන්නේ. එතකොට ඒකෙන්ම අපිට හිතා ගන්න පුළුවන් මේ දේවල් මේ සමාජ මාධ්‍ය මුදල් මුන් කරේම එදා ඉඳන්ම ওই කාලකන්ණි වැඩනේ. මේ මිනිස්සු අහිංසක මිනිස්සු අන්දපු එකම තමයි කරේ. මුන් මේ රටක් පොහොසත් වෙනවට කැමති වුණ නැහැ කවදාකවත්. මොකද මුන්ට මුන්ගේ අර රජ මේක තියෙනවනේ ඔළුවේ. මුන්ගේ මතේ තියෙන්නේ අර මම තමයි රජා මේ ලෝකේ ඉන්න මේ ලංකාවේ ඉන්න රජා මම. උඹලා ඉඳුල් කණේවෝ. උඹලා තමයි අපේ යටිපතුල් ලෙව කණේවෝ. උඹලා හැමදාම ඉන්න ඕන දුප්පත් වෙලා. මේ රට සංවර්ධනය වෙන්න ඕනේ නැහැ කියන මතයෙන් වන්න එහෙම හිතලා තමයි මේ කාලකන්ණියෝ එදා ඉඳන් අපේ රටේ අර අපිට ඉස්සරලා පරම්පරාවනේ ඊටත් ඉස්සරලා පරම්පරාව රවට්ටගෙන හිටියේ මේ කාලකන්ණි. අන්න ඒ සිස්ටම් එකට. මොකද මැතිවරණයක් එනකොට ටොයිලට් එකක් හදලා දෙනවා කියලා ඉවිල්ලා බොරු මිනිස්සුන්ට දීලා ඉවිල්ලා තහඩු ටිකක් දෙනවා. එහෙම නැත්නම් කමඩ් එකක් දෙනවා. එහෙම නැත්නම් පාරේ යන විදුලි රැහැනකට බල්බ් එකක් දාලා දෙනවා ගේ ළඟ තියෙන එකකට. ඉතින් එන්නේ ওই වගේ සීට් එකටයි තහඩු කෑල්ලටයි කොමඩ් එකටයි තමයි ඒ ඉතිස්සලා හිටපු පරම්පරාව
මුන්ට ඡන්දය දුන්නේ. එතකොට ඒක දැනන් හිටියා මුන් මෙන්න මේක තමයි යන සිස්ටම් එක කියලා. ඉතින් ඒකත් එක්කම තව දෙයක් තමයි ಜಾති ભેදය. ಜಾති ભેදය, ආගම් ભેදය ඔන්න මේවත් මුන් දේශපාලනය කරගෙන යන්න ක්‍රමයක් විදියට හදාගෙන හිටියා. ඉතින් ඔන්න ඔය උවත් එක්ක තමයි මුන් දේශපාලනය කරේ. හැබැයි දැන් ඉන්න අපේ යන් ජෙනරේෂන් එකේ ඉන්න ළමයි මිනිස්සු මේක හොඳටම තේරුම් ගන්න තියෙන්නේ දේශපාලනය මොකද්ද මේ වෙන්නේ රටක දැන් මේ යන සිස්ටම් එක මොකද්ද මේක හරි ක්‍රමය මොකද්ද මේ ආණ්ඩුව ඇත්තටම යන ක්‍රමයේ වරදක් නැහැ මොකද ඕනම රටක මේ දූෂණය වංචාව ඊට පස්සේ මේ කුඩු ජාවාරම් මේ මිනිමැරුම් මෙන්න මේ දේවල් නතර කරන්න ඕන රටක් සංවර්ධනය වෙන්න. ඉතින් ඒක හිතලා තමයි අනුර කුමාර ජනාධිපතිතුමා මුලින්ම මේ අරන් තියෙන තීරණය. මුන් දන්නවා ආදරණීය අම්මේ තාත්තේ මුන් දැන් හොරු අල්ලනවනේ කුඩු ජාවාරම්කාරයෝ අල්ලනවා මුන්ගෙන් එක නං එනවා දැන් මේ ඊයේ පෙරේදා නිලියෝ ටිකකුත් ගිහිල්ලා එවිල්ලා අර කෙසල් බද්දර පත්මියත් එක්ක නටලා තියනවා කියලා ඉවිල්ලා දැන් යනවනේ සමාජ මාධ්‍ය තුල. ඉතින් ඔය වගේ එකින් එක අල්ලනකොට මුන්ගෙන් එන කට උත්තරත් එක්ක මේ දේශපාලඥයෝ හිටපු හැම කාලකන්ණියම හොරා කාපු කාලකන්ණියෝ. හරිද? මුන් හැම එකාම හොරා කාලා ওই දූෂණ වලට සම්බන්ධ වෙලා මේ කුඩු ව්‍යාපාර වලට සම්බන්ධ වෙලා මුන් කවදාකවත් මේ අපේ රටේ මිනිස්සු ගැන හිතුවේ නැහැ. මුන් බැලුවෙම මුන් ගැන විතරමයි. හරිද? ඒකින්ද මුන් දන්නවා මොනම වෙලාවක හරි මුන්ට හිරේට ජම්පරේ අඳින්න වෙනවම කියලා ඉවිල්ලා. මොකද ඊළඟ මැතිවරණේ එනකොට මුන් හැම එකාම ඉන්නේ හිරේ කියලා දන්නවා. ඉතින් ඒකට තමයි මේ මිනිස්සු අන්දගෙන ඉවිල්ලා මෙන්න මේ වගේ දෙයක් කරන්න දැන් උත්සාහ කරන්නේ මේ ආණ්ඩුව පෙරලන. හැබැයි මහත්තයෝ උඹලා දැනගනින්න උඹලට මිනිස්සු ආයේ රැවටෙන්නේ නැහැ. ඒක හොඳට මතක තියාගන්න. දැන් අපිට පාර්ලිමේන්තුවකට ගියාට පස්සේ ඒ පාර්ලිමේන්තුව හිටම් වෙනස් වෙලා තියෙනවා. මොකද ඒ දවස්වල පාර්ලිමේන්තුවට ගියාට පස්සේ ළමයෙකුට බලන්න බෑ පාර්ලිමේන්තුව අහන්න බෑ. මොකද මුන් මිරිස් කුඩු ගහ ගන්නවා, කුණු හරප කියනවා, බයිනවා. හැබැයි අර රටේ මිනිස්සු මෝඩ වෙලා ඇවිල්ලා අර ඉඳුල් කන සෙට් එකක් ඉන්නනේ මුන් ටික ඡන්දේ දීලා එවපු මැටි මෝල් කාලකන්ණි 70ක් ඉන්න අන්න උන් ටික තමයි කෑ ගහන්නේ. හරිද? ওই පාර්ලිමේන්තුව. ඉතින් ඒකෙන්දත් පොඩි අපහසුතාවයක් තියෙනවා ළමයෙක්ට ගිහිල්ලා ඉවිල්ලා පාර්ලිමේන්තුව පෙන්නන්න. නැත්තම් ඇත්තටම හොඳ විදියට හරි වැදගත් විදියට පාර්ලිමේන්තුවත් යනවා කිසි ප්‍රශ්නයක් නැහැ. ඉතින් ආදරණීය අම්මේ තාත්තේ මම කියන්න ආවේ මෙන්න මේක තමයි මුන්ගේ සිස්ටම් එක. ඒකින්ද මුන්ගේ මේ දේවල් වලට අපේ රටේ මිනිස්සු රැවටෙන්න එපා. මුන්ගේ දේවල් වලට අපේ රටේ මිනිස්සු රැවටෙන්න එපා. මොකද දැන් මේ ආණ්ඩුව කිසි ප්‍රශ්නයක් නැහැ. වංචා දූෂණයෙන් තොරව මේ රටේ හැම බදු මුදලක්ම අපේ රටේ මිනිස්සු වෙනුවෙන්ම නැවත කැපවෙනවා. ඒක පෙරලා අපේ මිනිසුන්ට මේ දේවල් සහන ලැබෙනවා. ඒක අනිවාර්යයි. මොකද අනුර කුමාර ජනාධිපති කියන්නේ ඔය බල තණ්හාව මුදල් වලට මල පෙරේතකමයි එහෙම ජීවත් වෙන පුද්ගලයෙක් නෙවෙයි. හැබැයි ගන්න බදු මුදල් නැවත පෙරලා අපේ රටේ මිනිස්සුන්ට සහනයක් විදියට ඒවා සමහර විට මෙන්න මේ එන අයවැයෙන් සැලසෙයි ගොඩාක් දුරට. ඉතින් ඒකින්ද මේ කාලකන්ණියුන්ගේ මේ දේවල් වලට රැවටෙන්නේ නැතුව අපි අපේ රට ගැන හිතලා අපේ රටේ අපේ දරුවෝ ගැන හිතලා මේ රට ගැන හිතලා අපි වැඩ කරමු. ඉතින් සියලු දෙනාටම ජය වේවා. මේ කාලකන්ණියෝ ටික තව ටික කාලයක් යනකොට හිරේ යනවා, ජම්පරේ අඳිනවා. ඒකට බය තමයි මුන් මෙන්න මෙහෙම ගේමක් ගහන්න හදන්නේ. ඉතින් ඒකින්ද අපේ රටේ කවුරුත් මිනිස්සු මේ දේවල් වලට රැවටෙන්න ඕනේ නැහැ. ජය වේවා හැමෝටම.